අයවැයක් එනවා කියලා ප්‍රකාශයට පත් කරනවා මේ ලබන සතියේ. නමුත් පෞද්ගලික බස් හිමියන් විදියට කිසිදු යෝජනාවක් ඉදිරිපත් කරේ නැහැ අපිට සහන ඉල්ලලා. ඒක මිත්‍යාවක්. සහන දෙන්න හැකියාවකුත් නැහැ ආණ්ඩුවකට. මොකද දැන් ගිය අවුරුද්දේ එහෙමනම් සහන දෙන්න ඕන. ගිය අවුරුද්දේ යෝජනා ගණනාවක් කරා. ඒ යෝජනා වලට තාම සහනයක් කාටවත් හම්බුන්නේ නැහැ. IMF එක මත යැපෙන බදු ක්‍රමවේදයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ බදු ක්‍රමවේදය මත තමයි මේ රටේ ආර්ථිකය අසුරවන්න ආණ්ඩුවට වෙලා තියෙන්නේ. එතකොට මේදී අපි විශේෂයෙන්ම කියන්නේ මොකද දැන් වසර ගණනාවක් පුරා අපේ බස් රථ වලින් බස් රථ ආනයනය කිරීමේදී බදු ගත්තේ නැහැ. නමුත් අවාසනාවට දැන් මේ වෙලාවේ බදු මේ අවුරුද්දේ ඉඳන් බදු ගන්නවා. එතකොට මේක ප්‍රශ්නේ තියෙන්නේ අපි කියන්නේ දැන් විශේෂයෙන්ම කියන්න ඕන විශේෂයෙන්ම කියන්න ඕන මෙවර අයවැය අපිට ඉල්ලීමක් කරන්න පුළුවන් එම හැකියාවක් වාතාවරණයක් නැහැ. මොකද අපි දැක්ක දැන් මේ ආණ්ඩුව පත් වුණාන් පස්සේ පෞද්ගලික බස් කර්මාන්තය සමාජය තුළ නැත්තරම නැති කළා. මිනිස්සු අතර බියක් ඇති කළා. මිනිස්සුන්ට පෞද්ගලික බස් රථ එපා කරා. එතකොට දැන් මේ බස් රථ ඒගොල්ලෝ හදනවා මේ වෙලාවේ මෙට්‍රෝ බස් සමාගම හරහා තව බස් රථ කීපයක් ගේන්න කොළඹ ධාවනය කරන්න කියලා ලෝ ෆ්ලෝ බස් රථ. ඉතින් මේවා හැමදාම ජනතාවට විද්‍යාව පෙන්වන ආණ්ඩුව තමයි. මොකද මේගොල්ලෝ හදන්නේ ලංගම පෝෂණය. ගිය ආණ්ඩු කාලෙත් ඒ වගේ තමයි කරේ. ලංගම තමයි පෝෂණය කරන්න හදන්නේ. පොදු ප්‍රවාහනේ වඩියෙන් දායකත්වයෙන් දෙන පෞද්ගලික බස් රථ අපිට කුඩම්මාගේ සැලකිල්ල. ඉතින් විශේෂම කියන්න ඕන අපි කිසිදු මේ අයවැයක් කියන එකකින් අපි කියන්නේ මේ බස් කර්මාන්තය ලබන අවුරුද්ද වෙනකොට තවත් විනාශ වෙනවා. මොකද තව ඉදිරියේදී බස් රථ 3000ක් විතර කෙටි සේවා ඉවත් වෙනවා. මේ වාහන ඇගයීමකින් තොරව වාහන ආනයනය කරන්න දීලා තියෙනවා. මම අද දැක්කා මේකේ ආදායම රුපියල් බිලියන 660 ගානක්ද කොහෙද හම්බෙලා තියෙනවා කියලා. ඒ සමාන මුදල ඩොලර් වලින් ගිහිල්ලා තියෙනවා ලංකාවේ සංචිත වලින්. මේක මේ පට්ටපල් ජනතාව මුලා කරන පට්ටපල් බොරු කියනවා මාධ්‍ය වලට ඇවිල්ලා. ඉතින් ඒ නිසා පැහැදිලිව කියන්න ඕන සංචිත වලින් ඉවර වෙලා තියෙන වාහන ආනයනය කරන්න. ඒ රුපියල් වලින් එක්කාසු වෙලා තියෙන බදු වලින්. ඉතින් මේවා මේ කොණ්ඩේ බැදපු චීනුන්ට මේවා ප්‍රකාශ කරන එක හොඳයි. මොකද වෙන්නේ එකෙන් අතුරු ඵලය තමයි මේ අගයමිකින් තොරව වාහනයනය කිරීම නිසා විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවාව සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. මාර්ග තදබදය ඒ වගේම ඒ වගේ ආශ්‍රිත ගණනාවක් තියෙනවා. ඒකෙදි වගකීමෙන් මම කියනවා ලබන අවුරුද්දේ ආණ්ඩුවට ට්‍රිලියන් එකක්. ඒ කියන්නේ බිලියන් 1000ක් පාඩු වෙනවා. ඉතින් පෞද්ගලික බස් රථවලට අබසරණයි විශේෂම කියන්න ඕන ලබන වසරේ මැද භාගය වෙනකොට කෙටි සේවා බස් රථ 3000ක් පමණ අපෙන් ඉවත් වෙනවා. ඉතින් අයවැයෙන් අපිට යෝජනා කරන්න තියෙන්නේ ඉල්ලීම නෙමෙයි කොහොම හරි මේ පෞද්ගලික බස් කර්මාන්තය රැකගන්න පරිසරය හදන්න. ඊටදී අපිට ඉල්ලන්න දෙයක් නැහැ. මොකද මේ ආශ්‍රිතව ජීවත් වෙන පුද්ගලයෝ ගණනාවක් ඉන්නවා පෞද්ගලික බස් රථ ආශ්‍රිත. රියදුරු කොන්දොස්තරවරු, එහා සමග මෙකෙනෙක්වරු, එහා සමග වෙනත් වෙනත් මේ ආශ්‍රිත ව්‍යාපාර ලක්ෂ 6ක වගේ ප්‍රමාණයක් ඉන්නවා. මේ පෞද්ගලික බස් රථ කම්මාන්තයේ සමාජයෙන් අතුගාලා දබන්න ආණ්ඩුව පෞද්ගලික කාලේ වැඩ කටයුතු කරා. ඉතින් අපි කියන්නේ මෙහෙමයි. අපිත් වේදනාවෙන් ඉන්න පෞද්ගලික බස් රථ මේ ආණ්ඩුව පෞද්ගලික කාලේ කරපු දේවල් වලට. නමුත් විශේෂයෙන්ම කියන්න ඕන කොකාට වාරයක් එනවා නම් තිත්යටත් වාරයක් එනවා. අපි බලාගෙන ඉන්නවා විශේෂයෙන්ම කියන්න ඕන. මොකද පෞද්ගලික බස් රථ අයවැයෙන් අපිට සාහනයක් හම්බ වෙන්නේ අපි දන්න වැඩකුත් නැහැ. අයවැය කියන්නේ IMF එකේ කියූප එක කියයි බදු ගහනවා අරව ගහනවා මෙහෙව ගහනවා කියලා. හැමදාම ජනතාව අන්දනවා. ජනතාව රවට්ටනවා. මේ ණය ආනයනික පදනම් වූ රටක් අපනයනය නැති ආනයනය පදනම් වූ රටක කොහෙද සංවර්ධනයක්? සෞඛ්‍ය සහ අධ්‍යාපනය නිකන් දීද්දි කොහෙද සංවර්ධනයක්? සෞඛ්‍යයට කොච්චර විහිදම් කරනවද? ඒ මිති සක්‍රිය ජනාධිපති වුණත් මේ රට ගොඩ ගන්න බෑ. මේකම වේදිය තුල මිනිසුන්ට බදු ගහින්න තමයි වෙන්නේ. ඕතුමාලා සාකච්ඡාවක් කරලා නෑ වැඩක් නෑ. බොරුවට වැඩක් නෑ. සාකච්ඡා කරලා වැඩක් නෑ. දෙන්න බැරි දෙයක් අපිට ඉල්ලලා වැඩක් නෑ. දෙන්න බෑ කාටවත්. IMF එකේ රාමුව තුල ඉඳෙද්දි අපි මේක කිව්වා. ආණ්ඩුව අමාත්‍යවරයා හම්බෙච්ච වෙලාව පුළුවන් නම් කිව්වා. ඕන මේ බදු වයින් කරලා දෙන්න. ඔය කෙරෙන්නේ නැත්නම් අපිට බොරුවට අර නාරයා මිදිවල් හේලිලා ඉන්න කතන්දරේ වෙනවා මිසක් කතා කරලා වැඩක් නැති දේවල් අපි කියලා වැඩක් නෑ. ඒ නිසා අපි බලාගෙන ඉන්නවා ආණ්ඩුව. මොකද පෞද්ගලික බස් රථ කර්මාන්තකරුවන්ව මේ අයවැයෙන් අපිට සහන අවශ්‍ය නැහැ. අපිට මේ පරිසරය නිර්මාණය කරලා දෙන්න. මේක හොඳාකාර මේ තියෙන තත්ත්වෙන් අපිට බස් ටික දුවා ගන්න මේ පරිසරය නිර්මාණය කරලා දෙන්න පුළුවන් නම් තමයි
හැකියාව තියෙන. නමුත් අපි දන්නවා මාර්ග තදබද එනවා, අධික වාහන. එතකොට පැය 20 24 20ට සීමා වෙනවා. ඒ වගේ අධිකව රථ වාහන අනතුරු සිද්ධ වෙනවා. ඉතින් බරපතල ගැටලුවකට ආණ්ඩුව මුහුණ දෙන්න වෙනවා. ඉතින් අපි දැක්කා ආචාර්යවරු කියනවා ලාභ හම්බුණා කියලා. ලාභ නෙමෙයි, ලංකාවට ට්‍රිලියන් එකක් පාඩු වෙනවා. පුළුවන් නම් අභියෝග කරනවා ආචාර්යවරුන්ට මාත් එක්ක ඇවිල්ලා මේ සම්බන්ධයෙන් විවාදයකට එන්න කියලා. බලාපොරොත්තු කියන ඉදලා වැඩක් නැතනේ ආයෙ. කිසිම බලාපොරොත්තුවක් කරන්නේ නැහැ. කිසිම බලාපොරොත්තුවක් කරන්නේ නැහැ. ණය මත යැපෙන රටක්. රුපියල් බිලියන 4000 ට්‍රිලියන් 4ක විතර අයවැය පරතරයක් එනවා හැම අවුරුද්දකම. මේ අයවැය පරතරේ පියවා ගන්න ඕන, ණය ගන්න ඕන. ගිය අවුරුද්දට මේ අවුරුද්දට ණය වෙලා තියෙනවා රුපියල් බිලියන 800 ගණක. කියන්නේ ට්‍රිලියන් 1ක වගේ ණය තියෙනවා. ඒක තවත් ණය මත යැපෙන රටක්. ඉතින් මේ ණය පියවා ගන්නේ කොහෙන්ද? මේ නිසා මිනිස්සුන්ට ඇත්ත කතා කරන්න ඕන. ප්‍රෝඩාවල් කතා කරලා වැඩක් නැහැ. අපි ප්‍රෝඩාවල් දිහා බලාගෙන ඉන්නවා මිසක් අපි බොරුවට මේ විද්‍යාකාරින්ට අහුවෙන්නේ නැහැ. අපි බොරුවට ඉල්ලන්නේ යන්නේ නැහැ. අපිට මේ සහන දෙන්න අර සහන දෙන්න කියලා මේක සම්පූර්ණ ප්‍රෝඩාවකින් මේ ආර්ථිකය ගෙනියන්නේ. මොකද IMF එකේ ඒ රාමුව තුල රනිල්ගේ සූට් එක ඇඳගෙන කවුද අනුර කුමාර මහත්තයා ඉස්සරහට යනවා වගේ වැඩක් තමයි සිද්ධ වෙන්නේ.